මගේ නම තුලීකා. නමුත් මගේ ජීවිතේට එනකම් මං හිතුවේ මගේ ජීවිතේ හරියට ගලාගෙන යන ගඟක් වගේ කියලා. අවුල් නැති සංසුන් නිදහස් ගමනක්. අපි දෙන්න හම්බුනේ යෝජනාවක් කරහා. මං උපාධිධාරිණියක්. මගේ දෙමව්පියෝ මට කිව්වේ නවෝත් කියන්නේ සමාජයේ හොඳ තැනක් තියෙන ස්ථාවර රැකියාවක් කරන හරිම ආදරණීය අවංක තරුණයෙක් කියලා. ඔවුන් කියපු දේවල් ඇත්ත බව මට මුල් හමුවීමෙන් දැනුණා. ඔහු සමග කතා බහ කරද්දී මට තේරුණා මේ තමා මගේ ජීවිතේ සහකරු කියලා. මාස කිහිපයක් තුළ අපේ ජීවිතේ විවාහය සිද්ධ වුණා. මම ඔහුගේ ආදරය වෙනුවෙන් මගේ උපාධියෙන් ලැබුණු රැකියා සිහිනය පවා අත්හැරියා. ඔහු කැමති වුණේ නැහැ මම රස්සාවක් කරනවට. දුලීකා, මං හොඳට සල්ලි හොයනවා. ඔයාට කිසි අඩුවක් තියන්නේ නැහැ. ගෙදර දොර බලාගෙන සැහැල්ලුවෙන් ඉන්න. ඒක තමයි මට ඕනි. ඔහු කිව්වේ ආදරෙන් මගේ අත අල්ලගෙන. ඔහුගේ වචනවලට මගේ හිතේ තිබුණු සියලුම අකමැත්තන් පවා යටපත් වුණා. මට හිතුනේ මේ තරම් ආදරය කරන කෙනෙක් වෙනුවෙන් මගේ කැපකිරීම සුළු දෙයක් කියලා. මාස කිහිපයක් සතුටින් ගෙවී ගියා. අපි නුවරින් කොළඹට ආවේ නවෝත්ට ලැබුණු උසස් වීමත් එක්ක. ඒක ඔහුගේ වෘත්තීය ජීවිතේ ලොකු ඉදිරි පිම්මක්. මට මතකයි එදා ඔහු ඒ පත්වීම අතට අරගෙන ආවේ මුළු මහත් ලෝකයම දිනාගත් වීරයෙක් වගේ. ඔහුගේ ඇස්වල තිබුණේ බලාපොරොත්තුවත් සතුටත් පිරිලයි. දුලීකා, අපිට කොළඹ යන්න වෙනවා. ඒක ලොකු අවස්ථාවක්. මං ඕව තනියම දාලා යන්නේ නැහැනේ. අපි දෙන්නම යමු. ඔහු කිව්වේ මාව තදින් තුරුළු කරගෙන. කොළඹ ජීවිතේ අපි දෙන්නටම අලුත් අත්දැකීමක්. නවෝත් කාර්යාලයට ගියාම මං කොලේට ගත්ත අපේ අලුත් ගෙදර ලස්සන කරන්න පටන් ගත්තා. ගෙදර පොරා තිබුණේ අලුත් බලාපොරොත්තුවක සූදාත්. අපේ ආදරයට මේ අලුත් වෙනස තවත් අලුත් වර්ණ එකතු කරා. ඒත් මාස කීපයක් යද්දී ඒ සතුටට පොඩි පොඩි කළු වලාකුළු එකතු වෙන්න පටන් ගත්තා. නමුත් නවෝත්ගේ අම්මා සුනීතා නැන්දා දුරකථනයෙන් හෝ ඇවිත් මට දරුවෙක් ගැන කියන්න පටන් ගත්තා. මුලින් මේක ආදරණීය ඉල්ලීමක් වගේ තිබුණත් ටිකෙන් ටික ඒක බැන වැදීමක් දක්වා දුරදිග ගියා. දරුවෙක් නැති ගෙදරක් මොන ගෙදරක් දුලීකා? දැන් ඔයාලා කසාද මැදටත් කල් ගියානේ. මොනවාද ප්‍රශ්න? මං හොඳ වෙද මහත්තයෙක් හොයලා දෙන්නද? මම නවෝට මේ ගැන කිව්වහම ඔහු මුලින්ම මාව සනසන්න හැදුවා. අම්මා එහෙම කියන්නේ අපි දෙන්නට තියෙන ආදරේටනේ දුලීකා. ඔයා හිතට ගන්න එපා. මං අම්මට කතා කරන්නම්. ඔහු කිව්වා. ඒත් අම්මගේ කටින් පිට වුණු වචන නැවතුන්නේ නැහැ. දිනක් ඈ මට කිව්වේ මගේ පුතාගේ මුකුත් අවුලක් නැහැ. ප්‍රශ්නයක් තියෙන්නේ ඔයාගෙන් තමයි කියලා. ඒ වචන මගේ හිතට දරා ගන්න බැරි තරම් වුණා. මම ඇඬුවා. නවෝට්ටත් තේරුණා මට මේ පීඩනේ දරා ගන්න බැරි බව. අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙමු දුලීකා. දිනක් රාත්‍රී ආහාරය ගන්නා විට නවෝත් කිව්වා. ඔහුගේ මූණේ තිබුණේ වෙහෙසකර බවක්. අපි දෙන්නම චෙක් කරගමු. එතකොට අම්මටත් කියන්න පුළුවන්නේ ප්‍රශ්නයක් නෑ කියලා. මම එකඟ වුණා. අපි රෝහලට ගියා. වෛද්‍යවරයා අපි දෙන්නටම පරීක්ෂණ කිහිපයක් නියම කළා. මේ වාර්තා ටික සතියකින් ගන්න එන්න. ඔහු අපිට කිව්වා. ඒ සතියේ මට අවුරුද්දක් වගේ දැනුණා. මගේ හිතේ තිබුණේ බයක්. ඇත්තටම මටද ප්‍රශ්නේ. නවෝට නම් එහෙම වෙන්න බෑ. මම මටම කියාගත්තා. රිපෝට් ගන්න දවස ආවා. දුලීකා, මට නම් අද ඔෆිස් එකෙන් යන්න බෑ. ලොකු මීටින් එකක් තියෙනවා. ඔයාට තනියම ගිහින් ගන්න පුළුවන්ද? නවෝත් ඇහුවේ තරමක කලකිරීමකින්. කමක් නෑ නවෝත්. මං ගිහින් එන්නම්. මං කිව්වේ මගේ හිතේ තිබුණු බය පිටතට නොපෙන්වා. තනියම රෝහලට යන ගමන මට හරිම අසීරු වුණා. මගේ හිත ගැහෙන්න පටන් ගත්තා. වෛද්‍යවරයා කාමරයට ගියාම ඔහු මගේ වාර්තාව අතටගෙන
හරිම සංසුන්ව කතා කළා. දුලීකා, ඔයාගේ වාර්තා හොඳයි. ඔයාට දරුවෙක් හදන්න පුළුවන්. මගේ හිතට ලොකු නිදහසක් දැනුණා. ඒත් ඊළඟට ඔහු කිව්ව වචන මගේ ලෝකෙම උඩ යටිකුරු කළා. ඒත් නවෝත්ගේ වාර්තාවල පොඩි ගැටලුවක් තියෙනවා. ඔහුට දරුවෙක් හදන්න හැකියාවක් නැහැ. මගේ ඇස් දෙක අතහ ගන්න බැරි වුණා. මගේ හුස්ම හිර වුණා වගේ දැනුණා. වෛද්‍යවරයා තවත් විස්තර කිව්වත් මට කිසිවක් ඇහුන්නේ නැහැ. මගේ කන්නක හුවක් තියනවා වගේ දැනුණා. මං කොහොමද මේක නවෝට්ට කියන්නේ? ඔහු කොච්චර සංවේදීද? මේක දැනගත්ත ඔහු කොච්චර දුක් වෙයිද? ඔහුගේ ජීවිතේම කඩා වැටේ. නෑ, මං කවදාවත් මේක ඔහුට කියන්නේ නෑ. ඒත් නැන්දම්මට හැමදාම මට බනින්න දෙන්නත්මයි. මං වාර්තා ටික අරගෙන වෛද්‍යවරයාට ස්තුති කරලා එළියට ආවා. එදා ඉඳන් මගේ ජීවිතේ උනේ ලොකු රහසක් එක්ක ජීවත් වීමක්. මාස ගණන් ගෙවී ගියා. නැන්දම්මගේ බැන වැදීම් දිනෙන් දින වැඩි වුණා. ඇගේ වචන මගේ හිතට වෙතින තතු කටු වගේ. තමුන්ට හරියට දරුවෙක් හදාගන්න බැරි නම් මගේ පුතාට වෙන හොඳ කෙනෙක් හොයලා දෙනවා. ඇය දිනක් කෙලින්ම කිව්වා මට හැමදාම මේ බැනුම් අහගෙන ඉන්න බෑ. මං නවෝට ආදරේ. ඒත් මේ වේදනාව මට දරා ගන්න අමාරුයි. ඔහුට ඇත්ත කියන්නත් බෑ. මගේ හිතේ අමුතු සිතිවිල්ලක් ඇති වුණේ ඒ වෙලාවේ. ඒක හරිම භයානකයි. ඒත් මට වෙන විකල්පයක් තිබුණ නැහැ. මට මතක් වුණේ කසුන්. ඔහු මගේ විශ්වවිද්‍යාලයේ හිටපු හොඳම යාළුවෙක්. අපි දෙන්න ගොඩාක් සමීපයි. මම දන්නවා ඔහු මට කොහොමත් උදව් කරයි. එදා හවස මං ඔහුට කතා කරා. කසුන්, මට ඔබ හම්බ වෙන්න පුළුවන්ද? මට ඔත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා. මං කිව්වේ හරිම අමාරුවෙන්. කසුන් පුදුම වුණා. මොකද අපි බැන්දට පස්සේ කතා කරලා තිබුණේ හරිම කලාතුරකින්. ඇයි දුලීකා, මොකද්ද ප්‍රශ්නේ? ඔයාගේ කටහඬේ වෙනසක් තියෙනවා. ඔහු ඇහුවා. මම මාස ගාණක් තිස්සේ මගේ හිතේ හිර කරගෙන හිටපු වේදනාවෙන් හිටියේ. අපි ඊළඟ දවසේ කැෆේ එකකදී හම්බුණා. කසුන් කිසිම වෙනසක් වෙලා තිබුණේ නැහැ. ඒත් මම හිතේ හරිම අසරණ වෙලා. මම ඔහුට හැම දෙයක්ම කිව්වා. දරුවෙක් නැති එකෙක් මට එල්ල වෙන පීඩනය ගැන කිව්වා. මට දරුවෙක් ඕනි කසුන්. නවෝට මේ ප්‍රශ්නේ තියෙනවා කියලා මට කියන්න බෑ. එයාට මං හරිම ආදරේ. එයාට දුකක් දෙන්න මට බෑ. මට නැන්දම්මගේ බැනුම් අහගෙන ඉන්නත් බෑ. මට ඔයාගේ උදව් ඕනි. මං මේ වචන ටික කිව්වේ මගේ හිතේ තිබුණු ලැජ්ජාවත්, බයත්, අසරණකමත් එකට මුසු කරන්. කසුන් ටික වෙලාවක් නිහඬව හිටියා. ඔහුගේ මුහුණේ තිබුණි පුදුමයක්, කම්පනයත් එකට මුසු වුණු හැඟීමක්. දුලීකා, ඔයාට විශ්වාසද? ඔහු ඇහුවා. මට වෙන කරන්න දෙයක් නෑ කුසුන්. මගේ ජීවිතේ විනාශ වෙනවා. මගේ කසාද බිඳ වැටෙනවා. මම කිව්වේ කඳුළු පිරුණු ඇස්වලින්. ඊළඟ මාස කීපය මගේ ජීවිතේ අඳුරුම කාලේ වුණා. මම නවෝට බොරු කිව්වා. මම රැවටුවා. අපි දෙන්න හම්බුනේ රහසිගතව. මුලින් අපි හෝටල් කාමරවලට ගියා. ඒ හැම මොහොතකම මගේ හිතේ තිබුණු ලොකු වරදකාරී හැඟීමක්. මම නවෝට කරන මේ ද්‍රෝහිකම මව ඇතුළින්ම කෑලි වලට කපනවා වගේ දැනුණා. ඒත් මට දරුවෙක් ඕන වුණා. ඒ බලාපොරොත්තුව, ඒ අම්මා වීමේ ආශාව, ඒ නැන්දම්මගේ බැඳීම් වලින් මිදී මේ අවශ්‍යතාවය මගේ සියලු සදාචාරයේම බාධක බිඳ දැමුවා. දිනක් නවෝත් නගරෙන් පිටත සති අන්තයකට ගිය වෙලාවක මං කසුන්න ගෙදරට ගෙන ගත්තා. ඒක මගේ ජීවිතේ මං කරපු භයානකම දේ වෙන්න ඇති. මං කසුන්ට කීවේ මගේ නෑදෑයෙක් කියලා. මට මතකයි එදා රෑ මට නිින්ද ගියේ නැහැ. මගේ ඇස්වල තිබුණේ කඳුළුත්, බයත්, පසුතැවීමත් එකට මුසු හැඟීමක්. අන්තිමේදී මං ගැප්ගේ නැති බව තහවුරු වුණා. මගේ හිතට දැනුණේ සහනයක්. ඒත් ඒ සමගාවේ
දරා ගන්න බැරි තරම් වරදකාරී හැඟීමක්. මං කසුන්ට කතා කරා. කසුන්, මම ප්‍රෙග්නන්ට්. අපේ සම්බන්ධය නවත්තමු. මට මේක තවදුරටත් කරන්න බෑ. ඔහුට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඔහුගේ කටහඬේ තිබුණේ දුකක්. නෑ තුලීකා, ඔයාට දරුවා ලැබුණනේ, පරිස්සමින් ඉන්න. ඔහු කිව්වේ එච්චරයි. මගේ ජීවිතෙන් කසුන් ඉවත් වුණා. මං අලුත් බලාපොරොත්තුවක් එක්ක නවෝත්ගේ ළඟට ගියා. නවෝත්, මම ප්‍රෙග්නන්ට්. මං කිව්වේ බොරු සතුටකින්. නවෝත්ගේ මුහුණේ තිබුණේ ලෝකෙම සතුට. ඔහු මාව තුරුළු කරගත්තා. අනේ දෙවියනේ තුලීකා, මේක ඇත්තද? මං තාත්තා කෙනෙක් වෙනවා. ඔහුගේ ඇස්වල කඳුළු පිරීලා තිබුණා. ඒ කඳුළු දැක්කහම මගේ හිතට තවත් වරදකාරී හැඟීමක් දැනුණා. මම කැප්ගෙන මාස 4ක් විතර වෙද්දී නවෝට ඔෆිස් එකේදී යටිබඩේ දැවිලි වේදනාවක් ආවා. දුලීකා, මට ඔෆිස් එකේදී බඩේ අමාරුවක් ආවා. මං හොස්පිටල් යනවා. එයා බය වෙන්න එපා. මං කතා කරන්නම්. ඔහු මට කතා කරලා කිව්වා. මං බයෙන් හිටියා. පැය කීපයකට පස්සේ නවෝත් මට කතා කළා. දුලීකා, මට ඉන්න බෑ. මං ගෙදර එනවා. මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා. ඔහුගේ කටහඬේ තිබුණේ මම කවදාවත් අහලා නැති වේදනාවක්. බයක් මගේ හිත පුරා පැතිරුණා. මොකද උනේ නවෝත්? මම ඇහුවොත් ඔහු ඒකට උත්තර දුන්නේ නැහැ. ඔහු ගෙදර ආවේ බිඳී ගිය මිනිහෙක් වගේ. ඔහුගේ ඇස් රතු වෙලා තිබුණා. මුහුණේ තිබුණේ දරා ගන්න බැරි තරම් වේදනාවක්. නවෝත්, මොකද උනේ? මම ඔහු ළඟට ගියා. ඔහු මගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. ඒ බැල්මේ තිබුණේ දුක, කෝපය සහ සැකය. මං හොස්පිටල් එකට ගියා. දුලීකා, එලා මට කිව්වා මට කවදාවත් ළමයි හදන්න බෑ කියලා. ඔහුගේ වචන මගේ කන්වල දෝංකාර දුන්නා. මම ඒ මොහොතම තේරුම් ගත්තා. ඔහු හැමදේම දැනගෙන කියලා. මගේ හිත ගැහෙන්න ගත්තා. එතකොට ඔයා ප්‍රෙග්නන්ට් උනේ කොහොමද දුලීකා? ඔහු ඇහුවේ දැඩි හඬකින්. ඒ හඬට මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා. මට සමා වෙන්න නවෝත්. මට ඔයාට ඒක කියන්න බැරි වුණා. ඔයා දුක් වෙයි කියලා මම බය වුණා. මං ඔයාට ආදරේ. මගේ හිතේ තිබුණේ බය විතරයි. මම කිව්වේ හඬා වැටමින්. ඔයා කොහොමද මට මේ වගේ දෙයක් කළේ දුලීකා? ඔයා මාව රවට්ටලා. ඔයා මගේ විශ්වාසය කඩ කරා. ඔහුගේ කටහඬේ තිබුණේ තව දුරටත් වේදනාවක් නොව තනිකරම කෝපයක්. මට නැන්දම්මගේ බැනුම් අහගෙන ඉන්න බැරි වුණා නවෝත්. හැමදාම මට ප්‍රශ්නනේ තියෙන්නේ කියලා. ඇයි මට කිව්වා? මං ඔයාට කිව්වනම් ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. ඔයා කොච්චර දුක් වේද කියලා මං හිතුවා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මං දරුවෙක්ට ආස කරා. මං අම්මා කෙනෙක් වෙන්න ඕන වුණා. මම මගේ හිතේ තිබුණ හැමදේම ඔහුට කිව්වා. ඒ වේදනාව මගේ කටින් පිට වුණේ වචන විදිහට නෙවෙයි. මගේ හදවතින්ම ගලාගෙන ආපු කඳුළු විදිහට. නවෝත් නිහඬ වුණා. ඔහු බිම බලාගෙන හිටියා. ඔහුගේ මූණේ තිබුණු කෝපය ටිකින් ටික අඩු වෙලා ගියා. ඒ වෙනුවට ආවේ මම හොඳින්ම දන්න ඔහුගේ වේදනාකාරී හැඟීම. ඔහු Tamanගේ අතින් මූණ වහගත්තා. නිශ්ශබ්දතාවය අපේ ගෙදර පුරා පැතිරුණා. මට හිතුනේ මේක තමයි අපේ අවසානය කියලා. මම දරුවෙක් වෙනුවෙන් මගේ ආදරේ පාවා දුන්නා. ටික වෙලාවකට පස්සේ ඔහු හිස එසෙව්වා. ඔහුගේ ඇස්වල කඳුළු පිරීලා තිබුණා. මට සමා වෙන්න තුලීකා. මං ඔයාට අසාධාරණයක් කළා. මං ඔයාගේ වේදනාව තේරුම් ගත්තේ නැහැ. මං දැනගෙන හිටියේ නැහැ. ඔයා මේ තරම් පීඩනයකින් හිටියේ කියලා. ඔහුගේ වචන මාව පුදුමයට පත් කරා. මේ දරුවා මගේ තුලීකා. අපේ දරුවා. මම මේ දරුවට හොඳ තාත්තා කෙනෙක් වෙනවා. මං ඔයාව තේරුම් ගන්නවා. මට තේරෙනවා ආට මේ දේ කරන්න සිද්ධ වුණේ ඇයි කියලා. අපි මේ දේ අපේ රහසක් විදිහට තියාගමු. අපේ දරුවට හොඳ අනාගතයක් දෙමු. ඔහු කිව්වේ මගේ අත අල්ලගෙන. ඔහුගේ අත උණුසුම් වුණා.
මම ඔහුගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ තවදුරටත් කෝපයක් හෝ සැකයක් නොව ගැඹුරු ආදරයක් සහ සමාවදීමක්. මම ඔහු තුළට ගියා. එදා ඉඳන් අපි දෙන්න අතර අලුත් බැඳීමක් ඇති වුණා. ඒක ආදරයේ විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය මත ගොඩනැගුණු බැඳීමක්. අපි දෙන්න එකතු වෙලා අපේ දරුවා එනකම් බලාගෙන හිටියා. ඒත් මගේ හිතේ තිබුණු කසුන් පිළිබඳ රහස සදහටම අමතක නොවන මතකයක් වුණා. අපේ ජීවිතේට ඒ සිදුවීම් කළු පැල්ලමක් වුණත් ඒක අපිට ආදරය සහ සමාව දීම ගැන අලුතින්ම කියලා දුන්නා.